රාත්‍රිය මනරම් කියා සඳට තරුවට කවිලියා මාත් මගේ හිත හදාගන්නම් නුඹත් මා ළඟ නැති නිසා. හලමයි කොහොමද? අදත් ඉතින් ඔයාලව ගොඩක් සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකත් එක්ක. ඉතින් ටිකක් අසනීප වෙලා හිටිය හින්දා මට පහුගිය සති දෙකේ නම් vlog එකක් අරගෙන එන්න බැරි වුණා. ඉතින් අද නිවාඩු දවසේ උදේ වරුව කොහොමද ගෙවුනේ කියලා තමයි මේ vlog එකෙන් මම ඔයාලට අරගෙන එන්නේ. ඉතින් අද නිවාඩු දවස වුණත් උදේ මැහැරෙන්න ඕන. මොකද අපිට අද plan කරගත්ත ගමනක් තියෙනවා යන්න. ඉතින් අද අපේ ගෙදර එක්කෙනෙක්ට උදේ පාන්දරම කේක් බඩගින්නක් හැදිලා. ඉතින් ඒ හින්දා මම ටක් කාලා ලේසියෙන් හදාගන්න පුළුවන් මෙන්න මේ කේක් එක හදන්න තමයි යන්නේ. ඉතින් අපි දෙන්න ගොඩක් වෙලාවට කොහේ හරි යනවා නම් අපි එක්ක ගෙදරින් කාලා යනවා නැත්තම් උදේට කෑම අරගෙන තමයි යන්නේ. ඒ මොකද කියනවා නම් ඉතින් සමහර රෙස්ටෝරන්ට්ස් ඕපන් කරන්නේ දවල් 11ට විතර. ඉතින් උදේට කෑම කන තැන් හොයාගන්න ටිකක් අමාරුයි. විශේෂයෙන් අපි කන කෑම වර්ග තියෙන රෙස්ටෝරන්ට්ස් ඇත්තටම උදේ වරුවේ ඕපන් කරන්නේ නැහැ. ඉතින් ඒ හින්දා උදේම අපි කොහේ හරි යනවා නම් අනිවාර්යෙන් එක්ක අපි ගෙදරින් බ්‍රෙක්ෆාස්ට් හදාගෙන යනවා නැත්නම් ගෙදරින් ඉඳන් බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන යනවා. ඉතින් මගේ වීඩියෝස් බලන සමහර අය මගේ රික්වෙස්ට් කරා කොරියන් කෑම vlogs ගොඩක් අරගෙන එන්න කියලා. ඉතින් මං ඉස්සරහට මට පුළුවන් විදිහට අනිවාර්යෙන් කෑම වීඩියෝස් ගොඩක් අරගෙන එන්න. ඉතින් මම ජොබ් එක කරන ගමන් තමයි vlogs ඔයාලට අරගෙන එන්නේ. ඉතින් චුට්ටක් පරක්කු වුණත් කොරියාවට ආදරේ හිතන කොරියාවට එන්න තියෙන ආසාව තවත් වැඩි වෙන විදිහේ vlogs ගොඩක් ඉස්සරහට අරගෙන එන්න. ඉතින් දිගට මාත් එක්ක එකතු වෙලා ඉන්න ඕනේ හරිද? ඉතින් මගේ හැම වීඩියෝ එකකටම වගේ ගොඩක් හදවතට දැනෙන විදිහට කමෙන්ට්ස් කරන ඔයාලට මම ගොඩක් ආදරේ. ඉතින් මම ඊයේ ගෙදර එනකොට දොර ගාව මම ඕඩර් කරපු ඕඩර් එකක් ඇවිල්ලා තිබුණා. ඉතින් මම අද උදේ තමයි ඒක ඕපන් කරලා බලන්න හදන්නේ. මේක හැබැයි මට ඕඩර් කරපු එකක් නන් නෙවෙයි. අපේ ගෙදර ඉන්න කෑම මාස්ටර්ට තමයි මෙන්න මේ ඕඩර් එක මම දැම්මේ. ඔන්න ඉතින් ළඟට ඇවිල්ලා බලනවා එයාගේ ඕඩර් එකේ ඔක්කොම ටික ඇවිල්ලාද කියලා. ඉතින් ඔක්කොම ටික චෙක් කරාට පස්සේ ඉතින් ඔන්න යනවා එයාගේ සුපුරුදු ක්‍රියාපටිපාටියට. ඉතින් අපේ ගෙදරට එන හැම බඩුවකම මේ වගේ බොක්ස් එකක් තිබුණොත් ඉතින් මට ඒක දවස් 2-3ක් යනකම් විසික් කරන්න නම් වෙන්නේ නැහැ. ඉතින් මේ තමයි මෙයාගේ මාස එක කෑම ඕඩර් එක. හැබැයි සමහර මාසවල වල නම් ඉතින් මේක මදි වෙනවා. මොකද එයා චූටි කාලේ නම් පුරුදු වෙලා ඉන්නේ රයිස් කුකර් එක ඕපන් කරන වෙලාවට එයාගේ කෑම ටයිම් එක ගන්න. අපි දෙන්නකින් කවුරු හරි රයිස් කුකර් එක ඕපන් කරා නම් එයා හිතන්නේ මේක තමයි මගේ කෑම ගන්න ටයිම් එක. ඉතින් එයා එතනට එනවා. ඉතින් අපි දෙන්න එකම වෙලාවේ කෑම ගත්තොත් ඉතින් එයා කන්නේත් එකපාරයි. අපි දෙන්න දෙපාරකට රයිස් කුකර් එක ඕපන් කරොත් අනිවාර්යෙන් එයාටත් කෑම දෙකක් දාන්න ඕනේ. ඉතින් ඒක තමයි එයාගේ පූස් තියරි එක. ඉතින් මේ තියෙන්නේ අපේ ඩුලි මහත්තයාගේ කෑම කබඩා. පූස් එක හදනවා කියන එකත් ඉතින් ලේසි නෑ. ඉතින් මම මුලින් කිව්වනේ මට අද චූටි ගමනක් යන්න තියෙනවා කියලා. ඉතින් දැන් හදන්නේ මගේ morning care skin routine එක කරන්න. මෙන්න මේ යාළුවා ටික තමයි මගේ අද skin care routine එකට මට help කරන්නේ. ඊට පස්සේ මම අද යන dress එක select කරන්න තමයි යන්නේ. මෙන්න මේකයි මෙන්න මේ dress එකයි තමයි අද combine එකක් විදිහට මම dress up කරගෙන යන්නේ. මේ තියන්නේ අද look එක. මම මේ ටිකේ මට වීඩියෝස් ගොඩක් ගන්න බැරුණා මොකද මට පරක් වෙලා තමයි තියෙන්නේ. ඉතින් ඒකට උඩේ මෙන්න මේ ටී එකක් දාගත්තා. මම හිතනවා මගේ ලුක් එක අද ටිකක් වෙනස් කියලා. ඉතින් ඒ විදිහට ඇඳපහින්න මම ටිකක් මෙතන බලාගෙන ඉන්නකොට මම දැක්ක පල්ලෙහා කට්ටිය එකතු වෙලා ඉන්නවා යන්න. ඉතින් ඒ හින්දා ඉක්මනටම පල්ලෙහාට යන්න ඕන. ඉතින් අපි යමු මාත් එක්ක අද ගමන. හලෝ
පියාට යන්නේ චුටි ගමනා. ඉතින් මම පල්ලෙහාට එනකොට අපේ යාළුවෝ ඔක්කොම ලෑස්තිලා තමයි හිටියේ යන්න. මේ තියෙන්නේ අද අපි යන්න බස් එක. මං යන්නේ කොයිද කියලා කිව්වේ නෑ නෑලට. මම අද යන්නේ දකුණු කොරියාවේ තියෙන ශ්‍රී ලාංකික විහාරස්ථානයක් වෙන මහා විහාරයේ පන්සලට. ඉතින් අපි දානයක් දෙන්න තමයි යන්නේ අද. මේ ඉස්සරහට ඔක්කොගේම දානෙට ඕන කරන බඩු තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ චූටි පැංචගේ ආදරණීය අත්තම්මගේ 3 මාසේ දානෙ දෙන්න තමයි අද අපි මහා විහාරයට යන්නේ. මේ කියන්නේ කොරියාවේ තියෙන ලංකාවේ පන්සල. මම තමයි මහා විහාරය කියලා කියන්නේ. මම ඉතින් අද තමයි පළවෙනි පාරට ආවේ. අපි යමු වලට. ඉතින් ළමයි මේ තියෙන්නේ දකුණු කොරියාවේ ඉන්න අපේ බෞද්ධයන්ගේ අපේ තැන. ඉතින් මම ඔයාලව කලින් කොරියන් පන්සල් වලට එක්කගෙන ගියාට අපේ පන්සලට එක්කගෙන ආවේ අද. ඉතින් මේකේ වැඩම කරන ස්වාමීන් වහන්සේලා ශ්‍රී ලාංකික අය. ඉතින් එන්නකෝ යන්න තවත් දෙයක් පෙන්වන්න ඔයාලට. මේ පන්සල හරිම විශේෂයි. ඒ අය දන්නවද? මේ පන්සලේ තියෙනවා බෝධීන් වහන්සේ නම. ඉතින් දකුණු කොරියාවේ වෙනත් පන්සල් වල නැති මෙන්න මේ බෝධීන් වහන්සේ වැඩම කරලා ඉන්නේ ඉතින් මේ පන්සලේ විතරයි. මොකද මෙහි වින්ටර් එකට ඔක්කොම ගස් මැරෙනවානේ ඉතින්. ඉතින් එතකොට පන්සල් වල බෝධීන් වහන්සේ නමක් තැන්පත් කරලා නඩත්තු කරන්න හරි අමාරුයි. ඉතින් මේ කුටිය හදලා තියෙන්නේ මේ බෝධීන් වහන්සේ වෙනුවෙන්මයි පරිසර උෂ්ණත්වය බැලන්ස් වෙන විදියට. හින්ද මුළු අවුරුද්ද පුරාම මේ විදියට තමයි වැඩම කරලා තියෙන්නේ. ඉතින් දැන් අපි යන්නේ දානේ වැඩ කටයුතු තමයි මේ විදියට කරන්නේ. මට ඉතින් කොටක් වීඩියෝ ක්ලිප්ස් ගන්න නම් බැරි වුණා. මෙන්න මේ විදියට තමයි ඉතින් අපි අපේ දානය පූජා කරේ. ඉතින් මේ විදිහට පන්සිල් අරගෙන දානය පූජා කරලා මියගිය හැමෝටම පින් අනුමෝදන් කරලා අන්තිමට ඔක්කොම අස්පස් කරලා ගෙදර එන්න පිටත් වුණා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මගේ අද නිවාඩු දවස ගෙවිලා ඉවර වුණේ. ඉතින් අද දවසත් අමතක නොවන විශේෂ දවසක් උනේ මෙන්න මෙහෙම තමයි. මටත් ඕනේ ඔකේ. ඉතින් කොච්චර වැඩ රාජකාරී තිබුණත් ඉතින් අපේ යුතුයකම් අමතක කරන්න හොඳ නැහැ. ඉතින් මේ විදිහට තමයි අද දවස ඉවර වුණේ. ඉතින් තවත් ලස්සන vlog එකක් අරගෙන යනකම් ගිහින් යන්නම්. සරහයෝ.